ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තාමත් ඔයාලා අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන් මම subscribe වෙන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ packaging job vacancy එකක්. කැනඩාවේ තියෙන ඇසුරුම් ශාස්ත්‍රයේ තියෙන job vacancy එකක්. ඉතින් මේක ඇසුරුම් කරන්න තියෙන ඔයගොල්ලන්ට මස් වර්ග. chicken, beef, pork වගේ මස් වර්ග තමයි ඔයගොල්ලන්ට පැකේජින් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට දාලා තියෙන මේ ජොබ් එක Medster Meats කියන කැනේඩියන් කම්පැනි එකකින්. ජොබ් ඩීටේල්ස් විදියට ලොකේෂන් තියෙන හෙන්සාල් වල තියෙන කැනඩාවේ සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 18ක් ඔයාලට ගෙවනවලු. එතකොට සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7කට ආසන්න සැලරි එකක් ඔයාලට earn කරන්න පුළුවන්. එතකොට මේ වේකන්සි එක පර්මනන්ට් එකක්. ඒ කියන්නේ ස්ථිර ජොබ් එකක්. ඔයාලට එතකොට කොන්ට්‍රැක්ට් බේසික් නෙමෙයි ගන්නෙ. මේ ජොබ් වීසා එකෙන් ඔයගොල්ලෝ අවුරුදු 2ක් 3ක් වගේ කාලයක් ඉන්නකොට ඔයාලට PR ආයුම් කරන්න පුළුවන්. ඒකට ඒ හැම දෙයක් මේ අදාළ කම්පැනිස් වලින් ඔයාලට උදව් කරනවා සහ ඔයාලට කාලයක් ඇද්දි මේ දේවල් ගැන අවබෝධයක් නිකන්ම ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඔයාගේ පවුලයවත් එහෙට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා අවංකව සේවයක් ලබා දෙන්න ඕනේ. ඔයා අවංකව සේවය කරොත් ඔයාලට ගොඩාක් බෙනිෆිට්ස් මේ අදාළ කම්පැනිස් වලින් ලබා දෙනවා. ඉතින් ෆුල් ටයිම් වැඩ කරන්න තියෙන ජොබ් එකක් මේක පාර්ට් ටයිම් ජොබ් එකක් නෙමෙයි. ස්ටාර්ටින් ඩේට් එක as soon as possible කියලා තියෙනවා. භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඕනේ. මොකද මේක ලෝකයේ දියුණු රටක්. ඉතින් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි සාමාන්‍ය මට්ටමකට හරි අවශ්‍ය වෙනවා. ඉතින් try කරන්න. මොකද chance එකක් ලැබුණොත් ඔයගොල්ලන්ට ඒක ගොඩාක් ලොකු turning point එකක් ඔයාගේ ජීවිතේ. ඉතින් education qualifications and experience ඔන්න මේක තමයි ඔයාලා හිතන දේ. දැන් ඔයාලට අධ්‍යාපනික සුදුසුකමක් හරි නැත්නම් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් හරි නැත්නම් ඔයා බය වෙනවා අනේ මට ඇප්ලයි කරන්න බැරි වේද කියලා. එහෙම නෑ. මොකද මම ඔයාලට අරන් එන හැම වේකන්සි එකක්ම වගේ හැමෝම ගැන හිතලා කරන වේකන්සිස් අරන් එන්නේ. එතකොට ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයා ගොඩක් ඉහළින් ඉන්න කෙනෙක්. ඒ එක්ස්පීරියන්ස් නැති වුණොත් ඔයා ගොඩක් පහළ මට්ටමක ඉන්න කෙනෙක් නෙමෙයි. ඔයත් ඒහා සමානව ඉන්නවා ඊට වඩා චුට්ටක් අඩුවෙන්. ඉතින් ඔයාලා හැබැයි සුදුසුකමක් තියෙනවා. මොකද ජොබ් එකේ මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා මේ අධ්‍යාපනික සුදුසුකමක්වත් එක්ස්පීරියන්ස් එකක්වත් අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒක ගැන දුක් වෙන්න එපා. ඔයාලටත් ආයුම් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝ හරියට කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට CV එකක් හදාගන්න ඕනේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට ආයුම් කරන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා ලොකු ඇප් එකේ link එක. ඇප් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ අදාළ වේකන්සිස් වලට ආයුම් කරන්න. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක send කරන්න තියෙන්නේ. එතනින් පස්සේ ඔයාව සිලෙක්ට් වුණොත් ඒ අදාළ ඒජන්ට්ස්ලා ඔයාලව contact කර ගන්නවා. ඉතින් try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා